අනුමානනීය ජනප්‍රිය රංගන ශිල්පී දුෂේනි මියුරංගි සහ දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේගේ ආදර කතාව මුළු ලංකාවටම රහසක් වුණේ නෑ. මේ දෙන්න ඉතාම ආදරෙන් සතුටින් එක්ව කාලය ගත කරන අයුරු පහුගිය කාලය පුරාවටම දකින්න ලැබුණා. කොහොම වුණත් විවිධ හැලහැප්පීම් මැත්තේ ගලාගෙන ගියපු මේ ආදර කතාවත් එකපාරටම දෙදරලා ගියා. දුෂේනි සචින්ගෙන් වෙන් වෙන්න තීරණය කළා. ඒ විතරක් නෙවෙයි. සචින් දුෂේනි රූපගත කිරීම සිදු කරන ස්ථානවලට ඇවිල්ලා ඇය සමග රංගනයේ යෙදෙන රංගන ශිල්පීන්ට විවිධ බලපෑම් කරමින් තමාව නිරන්තරයෙන් සැකකිරීම නිසා මෙම සබඳතාවය අත්හරින බවයි ඇය පවසා තිබුණේ. කොහොම වුණත් ප්‍රේමයේ බිඳි සිත් ඇවුරෙන් පසු වුණ සචින් නැවත මව සමග ජීවත් වීමට මවගේ නිවසට පැමිණ තිබෙන බව ආරංචි වෙනවා. මේ සම්බන්ධයේ බිඳී යෑම ගැන සචින්ගේ මව මෙන්න මේ විදිහට කියලා තිබුණා. පුතා සම්බන්ධය ගැන මුලින්ම කිව්වේ මට. ඒ ළමයාත් හරි හොඳ ළමයෙක්. මමත් ගොඩක් කැමති වුණා. වෙනම ජීවත් වෙන්න ඕනි කිව්වම ඒකටත් කැමැත්ත දුන්නා. එයාලා පොඩි ළමයි නෙමෙයි නෙත්ති. දැන් එයාලා වෙන් වෙලා. ඉතින් ආපහු එයා එයාගේ අම්මා ළඟට ආවා. ගෙදර හිටියත් පිටි හිටියත් පුතා පුතාම තමයි. කවුරු